හරි. අයිබෝවන් හැමෝටම 10 වසර 7 වෙනි පාඩම මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය. මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය කියන පාඩම සම්පූර්ණ වීඩියෝ එකක් විදිහට ඔයාලට දෙන්න යන්නේ. එතකොට මේ පාඩම විතරක් නෙමෙයි අපි 10 වසර සහ 11 වසර විෂය නිර්දේශය ඇතුලේ තියෙන රසායන විද්‍යා පාඩම් ඔක්කොම වීඩියෝ පාඩම් මාලාවක් විදිහට YouTube එකට දාන්න යන්නේ. අද ඉඳලා වැඩේ පටන් ගන්නවා. සතියක් විතර යද්දී දාලා ඉවර කරනවා. එතකොට ඔයාලට මේ පාර O level ළමයින්ට මේන ළමයන් දැන් මේ අපි ඉන්නේ ජනවාරි පෙබරවාරි නේද? මේන O level තව මාසයකට පස්සේ එන O level ළමයින්ට එහෙම නැත්නම් ඊගාව ළමයින්ට කාට උනත් මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අපි එහෙනම් මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය කියන පාඩම ඉගෙන ගමු. හරි. හැමෝටම කියනවා මේක ඉවර වෙනකල් බලාගෙන ඉන්න. ඔයාට මේ වෙනකල් මවුල බැරිනම් මේ වෙනකල් මවුල ගණන් කියන එක හරි අමාරුයි නේද? මේ වෙනකල් මවුල ගණන් හදන්න බැරි නම් හරිද? මවුල කියන එක නිකන් ග්‍රීක් වගේ නම් අරාබි සාහිත්‍ය වගේ. අද ඉඳලා මවුල පුළුවන් වෙනවා. මේ වීඩියෝ එක මුලින් ඉඳලා අගට බලන්න මම රෙකමන්ඩ් කරලා කියනවා. මුලින් ඉඳලා අගට හරි අවධානයෙන් බලාගෙන මාත් එක්ක මේ ගණන් ටික හදාගෙන ගියොත් ඔයාට මවුල ප්‍රශ්නේ අදින් ඉවරයි. හරි. එහෙනම් ළමයින්ට කියනවා මම මේ වීඩියෝ එක ඔයා කොතන දැක්කත් ඒ දකින්න තැන යහට ලින්ක් එකක් ඩ්‍රයිව් එකක් ඇති. ඒ ඩ්‍රයිව් එකේ ගිහිල්ලා මම මේ එකට අදාළ ටියුට් එක PDF එකක් විදිහට දාලා තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරා ගන්න නම් වැඩේ ලේසි. හරි. ඒක ඩවුන්ලෝඩ් කරාගෙන ඒක බලාගෙන මේක ස්ටඩි කරාගෙන යන්න. සම්පූර්ණ ටියුට් එක දාලා තියෙනවා. හරි. මවුල පාඩම උගන්වන්න කලින් ටියුට් එක ගත්ත ළමයින්ට ටියුට් එක ගන්නක මවුල පාඩම උගන්වන්න කලින් මම ඔයාලට එකටම බෙදීම උගන්වන්න තමයි try කරන්නේ. හරිද? අපි කරන පොඩ්ඩක් බෙදීම ඉගෙනගෙන ඉමු. මොකද මේ මවුල ළමයින්ට ගොඩක් බැරි වෙන්න හේතුව මේ හරියට බෙදීම බැරි හින්දා. දැන් බෙදන්න කියද්දී ඔයාලා දන්නවා මෙහෙම බෙදන්නවා අපි දන්නවා කියලා. අපි හිතමුකෝ ටික බෙදන්න තිබ්බා කියලා හයි ළමයි දන්නවා මේක බෙදලා කීයද පහයි එන්නේ කියලා. එහෙම බෙදන්නේ නෙමෙයි මේ බෙදීම කියන සංකල්පයේ තේරුම අපි පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ මේක අද වැඩේට යන්නේ. ඒ හින්දා මම එකටම බෙදීම දැම්මා. හරි. අපි බෙදීම ඩිස්කස් කරලා මවුල වලට යමු. හරි. පීරිස් එක තියෙන ළමයි බලා ගන්න. ගිනි පෙට්ටි 20ක් දාලා දෙන පළවෙනි ගාන. අපි ගණන් ටික හදාගෙන යමු. මේ ගණන් ටික හදද්දි මම ඔයාලට කියලා දෙනවා මවුල කොහොමද එකින් එක යන්නේ කියලා. ඔයාලට ඒකත් එක්ක මේ මැච් එක ගහගෙන යන්න පුළුවන්. හරි. ගණන් ටික හරි. ඔන්න ළමයි ඔයාලට ටියුට් එක ගත්තා නම් ටියුට් එක ඩවුන්ලෝඩ් කරගන්න PDF එකේ ටියුට් එක ගත්තා නම් පළවෙනි ගණන් හතර පොඩි ළමයෙක් උනත් හදන්න පුළුවන් ගණන් හතරක් තියෙනවා. පළවෙනි ගණන් හතර පොඩි ළමයෙක් උනත් හදන්න පුළුවන් ගණන් හතරක් තියෙන්නේ. අපි ඒ හතර එකටම ඒ කියන්නේ මේක උගෙන ගන්න කලින් ඔයාලම පොඩි අවස්ථාවක් දෙනවා මේක හදලා ඉන්න. හදලා දැන් මේක වීඩියෝ එක බලලා තමයි වීඩියෝ එක ස්කිප් කරලා හදලා එන්න. ගණන් තුනක් තියෙනවා. පළවෙනි පිටුවේ තියෙන ගණන් තුන. හරි. එතකොට දැන් හදලා ඇති අපි කරාගෙන යමු. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ගිනි පෙට්ටි 20ක්. එක ගොඩකට ගිනි පෙට්ටි 5කකින් ගොඩවල් කීපයකට බෙදනු ලැබේ. ගිනි පෙට්ටි 20ක් එක ගොඩකට. ගිනි පෙට්ටි 5 ගානේ ගොඩවල් කීපයකට බෙදනවා. එතකොට බෙදෙන ගොඩවල් ගාන කීයද කියලා තමයි අහන්නේ. ගොඩවල් කීයකට බෙදනවද කියලා. හරි. එහෙනම් ළමයි කියයි මනෝමෙන් කියන්න පුළුවන් නේ. ඕකත් අපිට වැඩද ප්‍රශ්නයක් නෑනේ. හරි. කොහොමද ඒක මේක ගන්න? ගිනි පෙට්ටි 20 අපිට ගොඩවල් වලට ඕන නම් දාගෙන ගිය හැකි පහේ තියෙන. 1 2 3 4 5. 1 2 3 4 5. 1 2 3 4 5. 1 2 3 4 5. 1 2 3 4 5. 1 2 3 4 5. 1 2 3 4 5. 1 2 3 4 5. 1 2 3 4 5. 1 2 3 4 5. 1 2 3 4 5. 1 2 3 4 5. 1 2 3 4 5. 1 2 3 4 5. 1 2 3 4 5. 1 2 3 4 5. 1 2 3 4 5. 1 2 3 4 5. 1 2 3 4 5. 1 2 3 4 5. 1 2 3 4 5. 1 2 3 4 5. 1 2 3 4 5. 1 2 3 4 5. 1 2 3 4 5. 1 2 3 4 5. 1 2 3 4 5. 1 2 3 4 5. 1 2 3 4 5. 1 2 3 4 5. 1 2 3 4 5. 1 2 3 4 5. 1 2 3 4 5. 1 2 3 4 5. 1 2 3 4 5. 1 2 3 4
එකයි දෙකයි තුනයි හතරයි පහයි. ඔන්න ඔය විදිහට ගොඩවල් වලට බෙදාගෙන ගියොත් ගොඩවල් කීයද දෙන්නේ? 4ක් කියලා. ගොඩවල් 4. එහෙම නැත්නම් මේ ගාන තව ළමෙක් එක ළමෙක් මෙහෙම හදලා තියෙන්න පුළුවන්. තව ළමෙක්ට මෙහෙම හදන්න පුළුවන්. 20. එකකට 5 ගානේ ගොඩවල් වලට බෙදනවා. එහෙනම් 20 බෙදනවා 5න්. 20 5න් බෙදනවා. එතකොට කීයද දෙන්නේ? 5ට 5 මේක 4යි, ඊට 5ට 5 ඒව 1යි, 20ට 5 ඒව 4යි. එහෙනම් ගොඩවල් 4යි. අපිට මෙහෙම කියන්න පුළුවන්. මම මේක දෙන්නේ 20 ඇතුලේ 5 සෙට් කීයක් තියෙනවද? 20 ඇතුලේ 5 සෙට්
කීයක් තියනවද කියලා ඔයාලට බලා ගන්න ඕන නම් ඔයාලට මෙන්න මේ විදිහට 20 5ෙන් බෙදලා කියන්නේ 20 ඇතුලේ 5 එව්ව කීයක් තියනවද 20ක් ඇතුලේ 5 එව්ව කීයක් තියනවද කියලා බලන එක තමයි මේ බෙදීම කියලා කියන්නේ. පළවෙනි සංකල්පය. 20 ඇතුලේ 5 එව්ව කීයක් තියනවද කියලා බෙදෙන ගණනය කරන එක තමයි 20 ඇතුලේ 5 එව්ව 4ක් කියලා ගන්න විදිය තමයි මේ බෙදීම කියලා කියන්නේ. හරි. එතකොට මේ බෙදීම කියන සංකල්ප පොඩ්ඩක් තේරුම් ගන්න. අපි දැන් ඊකාවෙකේ තියෙනවා. පාසලක පන්තියක ළමුන් 21ක්. 7 දෙනා බැගින් කණ්ඩායම් වලට බෙදුණා. ඒ කියන්නේ මෙන්න මේ 21 ඇතුලේ 7 කණ්ඩායම් කීයක් තියෙනවද කියලා හොයන්න ඕනේ. 21 ඇතුලේ 7 කණ්ඩායම් කීයක් තියෙනවද කියලා හොයන්න ඕනේ. එහෙනම් කොහොමද වැඩේ වෙන්නේ? ඔයාලට වෙනවා 21 බෙදන්න 7. නේ. 21 7 බෙදුවාම 21 ඇතුලේ තියෙන 7 සෙට් ගන්න අපිට ගත්තා ඇති. 21 ඇතුලේ 7 සෙට් කීයද තියෙන්නේ? 3ක් තියෙනවා. පැහැදිලිද? ඔන්න කොහොම අපිට හදා ගන්න පුළුවන්. ඊගාව ප්‍රශ්නය. නිවාසයක ළමුන් 420ක් තියෙනවා. කියන්නේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක වගේ නිවාසයක් වෙන්න තියෙනවා. ළමා නිවාසයක්. ළමයි කොහොම හරි 420ක් ඉන්නවා. 10 කණ්ඩායම් වලට බෙදනවා. 10 කණ්ඩායම් වලට බෙදනවා. එතකොට මෙන්න මේ 420 ඇතුලේ 10 සෙට් කීයක් ඉන්නවද කියලා තමයි ඔයාලට බලා ගන්න ඕනේ. එහෙනම් අපිට එනවා 42ක්. අපි නිකම්ම බලමු. කණ්ඩායම් 42ක් තියෙනවා. එක කණ්ඩායමක ළමයි 10ක් ඉන්නවා. ඉන්න ළමයි ගන්න කීයද? 420. තේරුණාද කතන්දරේනේ? මේ බෙදීම කියන එක අර ඔයාලා නිකන් මේ බෙදුන එක පැත්තකින් තියලා බෙදීම කියන එකේ සංකල්ප පොඩ්ඩක් ඔලුවට දාගන්න. 50 10න් බෙදන්න දීපොත් අපි බලන්නේ 50 ඇතුලේ 10 එව්ව කීයක් තියෙනවද? මේ උත්තරේ 5 කියලා එන්නේ 50 ඇතුලේ 10 එව්ව 5 කියන එක. හරිද? අපි හිතන්න දීපුවා කියනකොට 66න් බෙදන්න කියලා. එතකොට මේ 60 ASCII 6 එව්ව කීයක් තියෙනවද කියන එක තමයි මේ බෙදීම කියලා කියන්නේ. බෙදීම කියන සංකල්පෙන් එකටම මේ දේවල් ඔක්කොම ඉගෙන ගන්න කලින් ඒක ඔලුවට දාගන්න. මේ ඔයාලට මවුල බෑ නම් ප්‍රධාන ප්‍රශ්නේ මේ බෙදීම බැරි එක තමයි. හරි. එහෙනම් බෙදීම කියන සංකල්පේ ඉවරයි. ටියුට් එක ගන්න ඊගාවට මවුලය කියලා තියෙනවා ලියලා. බලමු මවුලය කියන්නේ මොකක්ද කියලා. මවුලය. හරි ළමයි මවුලය කියන එක අහගන්න. මවුලය කියන්නේ මොකක්ද මේ මවුලය? මේ මවුලය කියන වචනෙට එකපාර එන්න කලින් මම ඔයාලා දන්න පොඩි වචන ටිකක් මේ යට දාලා තියෙනවා. හරිද? යුගලය කියන වචනයක් දාලා තියෙනවා. දන්නවද මම කියන්න බලන්න යුගලය කියන්නේ මොකක්ද කියන්නේ? යුගලය කියන්නේ දෙකකටනේ. කපල් එකක් කියලා කියන්නේ දෙකකට. යුගලය කියලා කියන්නේ දෙකකට. හරි. ඊගාවට ඕවරය කියලා එකක් තියෙනවා. ඕවරය. ඕවරය කියන්නේ බෝල 6කට. හරි. බෝල 6කට තමයි ඕවරයක් කියලා කියන්නේ. හරි. ඊගාවට ආය වචනයක් තියෙනවා නම් දින දුසීම කියලා. දුසීම. තමයි ඉගෙනගෙන නැති දන්නවා දුසීම කියන්නේ 12කට. හරි. පෑන් දුසීමක් කියන්නේ පෑන් 12ක්. හරි. ඊගාවට දිනවා මවුලය කියන වචනය. මවුලය. හරි. එතකොට දැන් මම මේක මම ඊට වඩා ලොකුවට එක්ස්ප්ලেইন කරන්න යන්නේ අපි මේකේ පළවෙනි ගාන හදලා ඉන්න. හරි. පළවෙනි ගාන හදලා එන්නකො ඕරේ කියලා තියෙනවා ගාන. හරිද? එතෙන් පොඩ්ඩක් එන්න. කියනවා තරගයකදී පිටිකරුවේ බෝල 42කට පහර දුන්නේ නම් ඔහු පහර දෙන ඕවර ගණන කොහොමද? හරි. ඒ කියන්නේ පිටිකරුවෙක් බෝල කීයකටද පහර දෙනවා කියලා කියන්නේ. බෝල 42කට මෙයා පහර දෙනවා. එතකොට බෝල 42ක් එක සංඛ්‍යාවක් ඉන්නදනේ එක සංඛ්‍යාවක පිටිකරුවෙක් බෝල 42කට පහර දෙනවා. එහෙනම් එයා පහර දුන්න ඕවර ගන්න. දැන් අපිට බලන්න ඕනේ මොකද්ද? මෙන්න මේ 42 ඇතුලේ 6 එව්ව කීයක් තියෙනවද කියලා. එහෙනම් 42 6ෙන් බෙදුවා නම් හරි. හරිද? 42 6ෙන් බෙදුවම මට එනවා 7ක් කියලා. ඒ කියන්නේ මෙන්න මේ පිටිකරුවා. පිටිකරුවා ඕවර කීයද? 7කටම මොන දීලා තියෙනවා. හරි. තේරුණාද කතන්දරේ? හරි. මේක ඇතුලේ ඔයා දෙකක් ඉගෙන ගන්නවා. එකක් මෙන්න මේ බෝල ගාන දීලා තිබ්බා. ඔයා ඕවර ගාන හොයන්න ඉගෙන ගත්තා. දෙවෙනි එක තමයි ඕවරය කියන්නේ බෝල 6ක් කියන එක ඔයා ඉගෙන ගත්තා. ඕවරය කියන්නේ බෝල 6ක්. හරි. ඕවරය කියන්නේ බෝල 6ක්.
ඊගාවට තියෙනවා තව ගානක් තියෙනවා ඒක හදලා බලන්න. යුගලය කියලා වචනය. හරි. පොඩි තාක්ෂණික දෝෂයක් ඉන්න පොඩ්ඩක් පස්සෙ වුණා. අපි ඉදිරියට කරගෙන යමු. අපි මේ ඕවර කතාව ඉවර කරා. ඕවරේ කියන්නේ එහෙනම් මොකක්ද? 6කට කියන නමක් නේ. 6කට කියන නම. ඕවරේ කියන්නේ 6කට කියන නම. හරි ඊගොඩ යුගලය කියලා එකක් තියෙනවා. යුගලය කියන්නේ උකේද? දෙන්නෙකුට කියන නමක් දෙකකට. දැන් හිතන්නකො ඔයාලට මෙහෙම ඕනනම් කියන්න බලුවා. ටොපි දෙකක් ඕනේ නම් මම ටොපි කපල් එකක් දෙන්න කියලා ටොපි යුගලයක් දෙන්න කියලා. couple of tea එහෙම කියනවා ඉංග්‍රීසියෙන්. give me a couple of tea. එහෙම කියන එක අවුලක් නෑ කියන්නේ ටී couple එකක් දෙන්න කියන්නේ ටී දෙකක් දෙන්න. අනේ ආවේ යුගලය. අපේ යුගලය කියන්නේ දෙකකට. හරි දෙකකට. මෙන්න මේක තියෙන පොඩි ප්‍රශ්නයක්. පාසල නිමවි. ළමුන් යුගල් වශයෙන් පිටවීම තිස්සේ. හරිද? එතන කලාවතානන්දේ ළමයි එන්නේ කොල්ල දෙන්න කෙල්ල දෙන්න මොහොම නේ කෙල්ලට කියනවා. ඊකට කොල්ලට කියනවා. එහෙනම් ඒ වගේ පාසල නිමවි. ළමුන් යුගල් විදිහටලු ඒ ඉස්කෝලෙන් එන්නේ. යම් දිනක පාසල ඉවර වී ළමයි 300 කියන්නේ එදා ඉස්කෝලේ 300ක් ඇවිල්ලා හිටියලු. ඒ ළමයි 300 එළියට යනවා. පිටවෙන යුගල් ගාන කීයද කියලා අහන්නේ. නම් 300 ඇතුලේ දෙකේ සෙට් කීයක් තියෙනවද කියලා නේද බලන්න ඕනේ. 300 ඇතුලේ දෙකේ සෙට් කීයක් තියෙනවද කියලා බලන්න නම් මොකද කරන්න ඕනේ? 300 බෙදන්න ඕනේ දෙකේ. නේ? 300 බෙදන්න ඕනේ දෙකේ. හරි. එහෙනම් අපි 300 බෙදමු. කීයද දෙකේ? කීයද 150. හරි. ඌව මොනවද නේ අපි හදපු ගණන් එක. හරි. එහෙනම් මොකද කියන්නේ? මට කියන්න පුළුවන් මෙන්න මේ ඉස්කෝලේ ළමයි 350ක් පිට වුණා කියලා. නෙමෙයි 300ක් පිට වුණා කියලා. එහෙම නැත්නම් ළමයි යුගල් 150ක් පිට වුණා. ඒත් හරි. ළමයි තනි එකක විදිහට 300ක් පිට වුණා. හරි. ළමයි යුගල් 150ක් පිට වුණා. පැහැදිලි. එහෙනම් යුගලය කියන්නේ දෙකකට කියන නම. හරි. ඕවර එකකින් 6කට වගේ යුගලය කියන්නේ දෙකකට. ඒ වගේම තව වචනයක් කියනවා දුසිම කියන එක. අද අපි ඒකත් පොඩ්ඩක් බලමු. දුසිම කියන්නේ කීයකටද? 12කට. හරිද? ඔයාගාව පෑන් 12ක් තියෙනවා නම් ඔයාලට කියන්න පුළුවන් පෑන් දුසින් එකයි කියලා. හරිද? ඔයාගාව තියෙනවා නම් පෑන් 24ක් ඔයාලට කියන්න පුළුවන් මං ගාව තියෙනවා පෑන් දුසින් 2යි කියලා. හරිද? ඔන්න ඔය වගේ මෙන්න මෙතන තියෙනවා පෑන් 480ක් තියෙනවා. මෙතන තියෙන පෑන් දුසින් ගාන කීයද කියලා අහන්න. එහෙනම් ඔයා බලන්න ඕනේ මොකක්ද 480. 12 සෙට් කීයක් තියෙනවද කියලා. 480 12 සෙට් කීයක් තියෙනවද කියලා. හරි මේක බලන්න කීයක් තියෙන්නේ 12යි 24යි මම දන්නන්නේ තියෙනවා 40ක් කියලා. හරි 12 සෙට් 40ක්. එහෙනම් මෙන්න මෙතන දුසින් කීයද තියෙන්නේ 40ක් තියෙනවා. පෑන් දුසින් 40ක් තියෙනවා. පෑන් නම් 480යි පෑන් දුසින් 40ක්. පැහැදිලිනේ? වඩොන්න මෙහෙම ගානක් දෙන්න තිබ්බා. පෑන් දුසින් 40ක් තුල තියෙන පෑන් ගාන කීයද එහෙනම් කීයද? දුසින් 40ක් තියෙනවා. ඒක ඇතුලේ එක දුසිමක පෑන් 12ක් තියෙනවා. පෑන් දුසින් 40යි. එහෙනම් පෑන් දුසින් 40ක් ඇතුලේ තියෙන පෑන් ගාන කීයද? 12 4 12 24 48 බිඳුවකට දාන්න. හරිද? හරි. එහෙනම් දැන් ඔන්න ඔයා ඉගෙන ගත්තා මොකද්ද? ඕවරේ කියන්නේ 6කට කියන නම. යුගලය කියන්නේ 2කට කියන නම. නේද? දුසිම කියන්නේ 12කට කියන නම. ඔන්න ඔය වගේ ලොකු එකකට කියන නමක් තියෙනවා. හරිද? ලොකු එකකට කියන නමක් තියෙනවා. ඒ කියන්නේ මම ලොකු එක කියන එක මම ලියන්නම්. බෝඩ් එකේ ලොකු සංඛ්‍යාවක් තියෙනවා. 6ක් නෙමෙයි 2ක් නෙමෙයි 12ක් නෙමෙයි. 2ක් නෙමෙයි 6ක් නෙමෙයි 12ක් නෙමෙයි. මෙන්න මේක. 6.02 වැඩි කිරීම 10.23. මම මේක ලොකෝටම ලියන්නම්. 6.22 ඔන්න 10 3න් ගුණ කරලා දැන් ඊගාවට බිංදු ටික දාගෙන යන්න ඕනේ. 1 2 3 12යි 15යි 18යි 20යි. ඔන්න. මෙන්න මේ වගේ ලොකු ප්‍රමාණයක්. 6කුත් නෙමෙයි 12කුත් නෙමෙයි 2කුත් නෙමෙයි. මෙන්න මේ වගේ ලොකු ප්‍රමාණයකට. හරිද? මේ වගේ ලොකු ප්‍රමාණයකට ඔක විද්‍යාත්මක අංකණයෙන් ලියනවා 6.02 වැඩි කිරීම 10.23 කියලා. හරි මෙන්න මේ වගේ ලොකු ප්‍රමාණයකට කියනවා මෞලයක් කියලා.
ලෝකේ මවුලයක් කියලා කියනවා. හරි. මෙන්න මේ වගේ ලොකු ප්‍රමාණයකට මවුලයක් කියලා කියනවා. මේ වගේ ලොකු සංඛ්‍යාවකට තමයි නමක් දීලා තියෙන්නේ මවුලයක් කියලා. හරිද? එතකොට දැන් අපි හිතමුකෝ මෙහෙම මේ ලෝකයේ ජනගහනය මෙච්චරක් පවතින. නම් ලෝකේ ජනගහනයේ මවුල කීයද? 1යි. හරිද? ලෝකේ ජනගහනය මෙච්චරක් පවතින. ඇත්තම කිව්වොත් ලෝකේ ජනගහනය මෙච්චරක් නැහැ. හරිද? ලෝකේ ජනගහනය මෙච්චරක් නැහැ. හරිද? මවුලයක් කියන්නේ ඒ තරම් ලොකු සංඛ්‍යාවක්. හරිද? ලෝක ජනගහනය මෙච්චරක් තියෙනවා නම් මවුලයක් කියන්න පුළුවන්. ලෝක ජනගහනයේ මවුල 0.0 ගානක් තියෙනවා. හරි. මෙච්චර ලොකු මෙච්චර ජනගහනයක් පත්නේ. හැබැයි මෙන්න ඇයි එහෙනම් මේ ප්‍රායෝගිකව ජනගහනයවත් මෙච්චර නැත්නම් මේ වගේ වචනයක් පාවිච්චි කරන්නේ? ලෝක ජනගහනය මෙහෙම නැති වුණාට සමහර වෙලාවලට ලුණු කැටයක තියෙන පරමාණු ගාන මෙච්චර ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඔයාලා ලුණු කැටයක් ගන්නවා ඒ ලුණු කැටය ඇතුලේ ලුණු ග්‍රෑම් 37.5ක් ගන්නවා. ක්ලාස් එකේ ඔය ඉගෙන ගන්නවා. හරිද? ලුණු ග්‍රෑම් 37.5ක් ගත්තොත් ඒක ඇතුලේ තියෙන පරමාණු ගාන ලුණු කියන්නේ ලුණු අණු NaCl ගාන මෙච්චරක් තියෙනවා. හරිද? මෙච්චරක් තියෙනවා. අන්න ඒ වගේ අර පොඩි ගණනයන් කියන්නේ විශාල ගණනයන් කරන්න යොදා ගන්න තනි වචනයක් තමයි මේ මවුලය කියලා කියන්නේ. හරියට ඕරය වගේ. 6කට ඕරය කිව්වා වගේ. 2කට යුගලේ කිව්වා වගේ. 12කට ගොතිම කියලා කිව්වා වගේ. මෙන්න මෙච්චරකට අපි කියනවා මවුලය කියලා. හරි. හොඳට තේරුම් ගන්න. ඕක තමයි concept එක. මෙච්චර ප්‍රමාණයකට කියනවා මවුලය කියලා. ඒක විද්‍යාත්මක අංකණය තමයි මේක ලියලා තියෙන්නේ. හරිද? මොකද්ද මේ ඇවෝගාඩ්‍රෝ කතාව? මෙන්න මේ සංඛ්‍යාව ඉදිරිපත් කරන්නේ ඇවෝගාඩ්‍රෝ. මෙන්න මෙච්චර මවුලය කියන එක මෙච්චර කියලා අපි ගමු කියලා ඉදිරිපත් කරන්නේ ඇවෝගාඩ්‍රෝ. ඒ හින්දා තමයි මේකට ඇවෝගාඩ්‍රෝ නියතය කියලා කියන්නේ. හරි ඇවෝගාඩ්‍රෝ කියලා පුද්ගලයෙක්. හරිද? ඇවෝගාඩ්‍රෝ. ඒක මේ අහම්බෙන් හරි මේ මවුලය මේක යෝජනා ඇවෝගාඩ්‍රෝට කලින් යෝජනා කරේ අපේ අතීත පූර්ව මුතුන් මිත්තෙක් පරාක්‍රම බාහුව නැත්තම් පණ්ඩුකාවේ හරි මොකක් හරි වුණා නම් මේකට කියන්නේ පණ්ඩුකාවේ නියතය කියලා. හරිද? ඇවෝගාඩ්‍රෝ කියලා මිනිස්සෙක් හොයාගත්තේ. ඒ හින්දා පොරගේ නමින් ඇවෝගාඩ්‍රෝ නියතය කියලා එක නියතය කියලා මෙයා නම් කරා. හරි. හරි. එහෙනම් අපි මේකේ තියෙන ගණන් වලට යමු. අඟුරු කෑල්ලක කාබන් පරමාණු මෙච්චරක් පවතී කියලා කියනවා. මේ සෑහෙන බිඳු ගොඩක් පවතී. මේ ඇති කාබන් පරමාණු මවුල ගාන හොයන්න කියලා තමයි අරගෙන අහන්නේ. අඟුරු කෑල්ලක කාබන් පරමාණු 12.26ක් තියෙනවා. මම ගණන් කරපු විදිහට 12.26ක් තියෙනවා. මෙතන තියෙන කාබන් පරමාණු මවුල ගාන හොයන්න කියලා ඔයාලට කියනවා. එහෙනම් ඔයා මොකද කරන්න ඕනේ? අඟුරු කෑල්ලක කාබන් පරමාණු තියෙනවලු 12.26ක්. මේ අඟුරු කෑල්ලේ තියෙන කාබන් පරමාණු ගාන. ඒක ඇතුලේ තියෙන මවුල ගානනේ ආගෙන් අහන්නේ. එහෙනම් ඔයා මොකද්ද කරන්න ඕනේ? මේක ඇතුලේ තියෙන මවුල ගාන හොයන්න. ඔයා මේක බෙදන්න ඕනේ 6.0222 වැඩි කිරීම 10.3. ඒතර මම මේක මෙහෙම කරන්නම්. මේක 3 3ක් 0.2 හරි 0.20ක්. මෙතන දාන්න. එතකොට 0.20 මම මේක ඉස්සර ලියාගෙන ඉන්න 3යි 6යි 9යි 12යි හරි. මෙන්න මෙහෙම කතාවක් තමයි. හරිද? එතකොට ඔයාලට මේක දැන් ඔයා බලන්න යන්නේ මෙන්න මේ අර උඩ සංඛ්‍යාවස්සේ මෙයාලගේ සෙට් කීයක් තියනවද කියලා. හරි. උඩ මේ බිංදු තුන මේ බිංදු තුන ගෙවනවා මේක ගෙවනවා මේක කැපෙනවා මේක කැපෙනවා මෙතන මම මේකත් හිතන්නම් බිංදු y තිබ්බේ කියලා. එතකොට බිංදු 5ක් තියෙනවා. මේ බිංදු 5ට මෙන්න බලන්න. එතකොට තියෙන්නේ 12000 බෙදීම 6 2000යි මවුල කියලා එන්නේ. මෙන්න මේක මේ විදිහට කරන එක එන කරදරයි නේ. මේ විදිහට කරන එක බිංදු ලියන්නේ බිංදු ලියන්නේ බිංදු කපන්නයි කරදරයිනේ. ඒ හින්දා අපිට අපි මේක විද්‍යාත්මක අංකණයෙන් හදනවා. විද්‍යාත්මක අංකණයෙන් හදද්දී කොහොමද වෙන්නේ? උඩ තියෙන සංඛ්‍යාව මට ලියුව හැකි 12 ගුණ කිරීම 10යි 26ක් කියලා.
යට තියෙන සංඛ්‍යාවට ලියුව හැකි 6.02 3 කිරීම 10 23ක් කියලා. මේ කියන්නේ මොකද්ද බිංදු 26ක් තියෙනවා. මේ කියන්නේ බිංදු 23ක් තියෙනවා. ඒතකොට බිංදු 26න් බිංදු 23ක්. උඩ බිංදු 26ක් තියෙනවා යට බිංදු 23ක් තියෙනවා. එතකොට අර බිංදු ටික කපාගෙන ගියාම උඩ කීයක්ද ඉතුරු වෙන්නේ? බිංදු 26යි යට බිංදු 23යි. එක එකක් කපාගෙන ගියාම උඩ තියෙන 23කට යට තියෙන 23ක් ලැබෙනවා. උඩ තියෙන තව කීයද? 3ක් ඉතුරු වෙනවා නේ. හරි. එහෙනම් 12. බෙදිය මේකත් අපි මේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට යොමු 6 කියන්නේ. එහෙනම් 10යි 3යි. අර 12 බෙදීම 6 කියලා කියන්නේ 2යි. 2 වැඩි කිරීම 10යි 3. මවුලේ කියන්නේ 2000ක් මවුල කියන තමයි. හරි. ඔක තමයි විද්‍යාත්මක අංකනේ මේක හදන්නේ. මේ වැඩේ ඇත්තටම කරදරයි. ඒකින්ද තමයි මෙහෙම හදන්නේ. ළමයින්ට මෙහෙම හදන්න ගියාම අර මේක ඔළුවේ තියෙන්න ඕනේ. මේක තමයි මේ කරලා තියෙන්නේ. හරි. ඒක ඔළුවේ නැත්නම් මවුල අමාරුයි. හරි. ඒක ඔළුවට දාගත්තාම වැඩේ කරන්න පුළුවන්. හරි. අපි ඉස්සරහට යමු. ඔන්න අපි මවුල ප්‍රශ්නේ එතන විසඳගත්තා. හරි. ඊගාවට හරි ඊගාව එකේ කියනවා දියමාන්තියකනේ දියමාන්තියක කාබන් පරමාණු 2.4.8 වැඩි කිරීම 1024ක් පවතී. මෙහි වූ කාබන් පරමාණු මවුල ගන්න. දැන් මම මොකද කරන්න ඕනේ? මෙන්න මේ 2.4.8 වැඩි කිරීම 1024 කියන සංඛ්‍යාව ඇතුලේ තියෙන 6.02 වැඩි කිරීම 1023 ඒවා කීයක්? කී තියෙන ප්‍රමාණය තමයි. තියෙන දෙක් ප්‍රමාණය හොයන එක තමයි දැන් ඔයා කරන්න ඕනේ. කීයක් තියෙනවද කියන්නේ. හරි. එහෙනම් අර බෙදීම වශයෙන් ඔයාගත්ත දැනුමයි. හරි. 2.4 මට මේක මෙහෙම හදන්න පුළුවන්. හරි මේක හදන්න පුළුවන් තියෙන කාබන් පරමාණු මවුල ගන්න. කාබන් පරමාණු මවුල ගන්න සමානයි 2.4.8 වැඩි කිරීම 1024 බෙදන්න ඕනේ 6.02 වැඩි කිරීම 1023. එතකොට මෙතන බිංදු 24ක් මෙතන බිංදු 23ක්. එතකොට බිංදු 24ට බිංදු 23 ගැපුවාම බිංදු 1යි ඉතුරු වෙන්නේ නේ. එහෙනම් උඩ 2.4.8 වැඩි කිරීම 10 එකක් කියලා වට ලියන්න පුළුවන්. 6.02 මෙතන එක අයින් වෙලා යනවා. හරි. එතකොට මේකෙන් බෙදන්න ඕනේ. මම මේක ලේසියට මේ 10 එකක් කියන්නේ 10ක් නේ තියෙන්නේ. ඒක මම මෙහෙම ලියනවා. 24.8 මුල කිරීම 6.02. දැන් මට වැලුව බලනකොට තේරෙනවා මේක 4ෙන් ගුණ කරාම මේක එනවා වගේ. හරිද? ඕන්න ඔයාලා කැල්කියුලේටර් එකක් දාලා බලන්න. නේ මේක 4ෙන් ගුණ කරාම 6424යි. 4ෙන් ගුණ කරාම මේ සංඛ්‍යාව වෙනවා. එහෙනම් කීයද 4ක් මූල කියලා. එහෙනම් මේ දියමාන්තිය තුළ කාබන් මූල කීයද තේරෙනවද? 4ක්. තේරුණා නේද කතන්දරේ? ඔන්න ඔහොමයි මවුල කියන සංකල්පය ඔයාගේ ඔළුවට වැටෙන්න ඕනේ. තව ප්‍රශ්නයක් තියෙනවා. තනියම කරන්න මාත් එක කරන්න කලින් පුළුවන් නම් තනියම කරලා එන්න. හරි. හයිඩ්‍රජන් පරමාණු 3.01 වැඩි කිරීම 1024ක් පවතී. මෙතන තියෙන හයිඩ්‍රජන් පරමාණු මවුල ගාන කීයද කියලා අහන්න. හරි. එහෙනම් අපිට ලියන්න පුළුවන් H පරමාණු මවුල ගණන සමානයි කොච්චර පරමාණු තියෙනවද? 3.01 වැඩි කිරීම 1024ක් තියෙනවා. මෙතන තියෙන එවෝගාඩ්‍රෝ වල කී දෙනෙක් ඉන්නවද කියලා තමයි බලන්න තියෙන්නේ. නම් මේක මේකෙන් බෙදමු. මෙතන මට තේරුණා 1.1 බෙදීම 6.02 කියලා එන්නේ. ආසන්නව ගත්තොත් 6 වතාවක් 5යි. මේක හරියටම බලන්න හරියටම බැලුවොත් මේක 4.9ක් මවුල වගේ එයි. 4.9ක් මවුල වගේ එන්නේ. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි වැඩේ කරාගෙන යන්න තියෙන්නේ. ඔන්න තව ගණන් දෙක තුනක් තියෙනවා. ඒක ඔයාලට හදන්න දීලා තියෙනවා. නයිට්‍රජන් පරමාණු කතන්දරයක් තියෙනවා. ඒක ඔයාලා හදන්න. උත්තරේ මගෙන් දැනගන්න ඕන නම් හරි. හරි. ඊට පස්සේ ඊගාව ගන්නට බෝරෝන් පරමාණු මවුල 0.3ක් තුල ඇති. බෝරෝන් පරමාණු ගණන හොයන්න කියලා කියනවා. බෝරෝන් පරමාණු මවුල 0.3ක් ඇතුළත ඇති. බෝරෝන් පරමාණු ගණන හොයන්න. හරි. එහෙනම් අපි දැන් ඔයා දන්නවා මවුලේ කියලා කියන්නේ අපි බය වෙන්න ඕන එකක් නෙමෙයි කියලා.
ඊගාවට දැන් ඔයා දන්නවා මවුලය කියලා කියන්නේ 6කට ඕවරේ කිව්වා වගේ, 2කට යුගල කිව්වා වගේ, 12කට යුතිම කිව්වා වගේ. අර 6.0 ගාන වගේ තියෙන ලොකු ගානට කියන නමක් තමයි මවුලය කියලා කියන්නේ කියලා දන්නවා. හරිද? ඔයා ගාව කිව්වොත් බෝරෝන් පරමාණු දුතින් 3ක් තියෙනවා බෝරෝන් පරමාණු ගාන කීයද කියලා. මම මොකද කරන්නේ? දුතින් 3ක් තියෙනවානේ. ඒක දුතිමක 12ක් තියෙනවා. ඔයා බෝරෝන් පරමාණු ගන්න මොකද කරන්න ඕනේ? අර ගාන 12න් ගුණ කරනවා නේද? දුතින් 3ක් නම් 36යි. අන්න ඒ වගේ. දැන් ඔයා බෝරෝන් පරමාණු ගාන හොයන්න යන්නේ. එහෙනම් ඔයාලට මෙන්න මේක කරලා හැකි. බෝරෝන් පරමාණු ගාන 6.02 වැඩි කිරීම 1023න් බෙදලා තමයි මෙන්න මෙයා 3ක් මවුල කියන එක අරන් තියෙන්නේ. හරිද? 3ක් මවුල කියන එක අරන් තියෙන්නේ. මෙන්න මෙයාගෙන් බෙදලා. එහෙනම් ඔයාලට බෝරෝන් පරමාණු ගාන ගන්න පුළුවන්. කීයද? 3ක් මවුල කියන එක මොනක ගන්න ඕනේ? 6.02 වැඩි කිරීම 1023. ඒ කියන්නේ එක මවුලයක් පස්සේ 6.02 වැඩි කිරීම 1023ක් තියෙනවා. ඒ වගේ කියනවා මවුල කියද්ද 3ක් තියෙනවා. ඒ වගේ සෙට් 3ක් තියෙනවා. 3ක් තියෙන ප්‍රමාණය හරි. 3 තවත් 2 6යි 6යි බිඳුවයි 6 තවත් 3 18යි. වැඩි කිරීම 1023ක් කියලා එනවා බෝරෝන් පරමාණු ගාන. ඒක මට ආයේ විද්‍යාත්මක අංකණය කියනවා නම් 1024ක් කියලා ලියන්න. හරිද? ගැටලු තියෙනවද? නෑනේ. එහෙනම් ඔන්න බෝරෝන් පරමාණු මවුල ගාන අපි හොයාගත්තා. හරි මම හිතනවා ෂේප් කියලා. හරිද? ඊගාව එකත් එහෙම තමයි. ඔක්සිජන් පරමාණු 0.5ක් වෙනවලු නේ. 0.5ක් වෙනවලු ඔක්සිජන් පරමාණු ගාන මෙන්න මේ 6 අවගාඩ්‍රෝ අංකයෙන් බෙදුවාට පස්සේ 10 එහෙනම් ඔක්සිජන් පරමාණු ගාන අහන්නේ මම මේක මේ පැත්තට දාලා 0.5 ගුණ කරන්න ඕනේ 6.02 වැඩි කිරීම 10 23 එහෙනම් කීයක් දෙන්නේ 3.01 වැඩි කිරීම 10 23 කියලා එනවා ඔක්සිජන් පරමාණු ගාන. හරි එහෙනම් දැන් ඔන්න ඔයාලට මවුලය කියන එක තේරලා තියෙන්නේ ගණන් ටික. එහෙනම් දැන් අපි නෝට් එක ලියා ගමු. නෝට් එක තියෙන්නේ මේකේ දෙවෙනි පිටුවේ. දෙවෙනි පිටුවේ. මවුලය කියලා තැනක් තියෙනවා. ඔන්න මොන කතන්දර වගේ තියෙනවා. එහෙනම් ඔන්න මවුලය කියන තැන යට තැනින් ලියන්න ඕනේ. මවුලය කියන තැන කොටුවක් දාලා ලියලා තියෙනවා මෙන්න මෙහෙම 6.02 වැඩි කිරීම 10 මවුලයට කියලා ඒකකයක් දාලා තියෙනවා නේ මවුල් ඍණ එක කියලා. ඇයි එහෙම දාලා තියෙන්නේ? මෙන්න මේ මෙතන බලන්නකෝ දැන් පරමාණු ගාන අපිට එන්න ඕනේ. පරමාණු ගාන එන්න ඕනේ අගයක් නේ. මෙන්න මෙතන 3ක් මවුල කියලා තියෙනවා නේ. මේ බලන්න මේ 3ක් මවුල. බෝරෝන් පරමාණු ගාන මෙන්න මේ සංඛ්‍යාවෙන් බෙදුවට පස්සේ 3ක් මවුල කියන්නේ. එහෙනම් බෝරෝන් පරමාණු ගාන කියන්නේ නිකන් ගානක් නේ. ඒතර මේ 3ක් මවුල කියන එක මෙන්න මෙතෙන් MOL ඍණ එක කියලා ඒකකයක් තිබ්බොත් තමයි මේකට මේක ඇවිල්ලා එන්නේ. ඒ හින්දා අවගාඩ්‍රෝ නියතයට ඒකකයක් තියෙනවා. ඒක තමයි මවුලෙට. හරි. ඔයගොල්ලන්ට ඔලෙවල් මට්ටමේදී ඕනේ නැහැ. ඔයාලා මේක අමතක කරලා දැම්මම ගමකුත් නැහැ. ඒකකයක් තියෙනවා මෙන්න මේකට. එතකොට තමයි මේක ලස්සනට එන්නේ මෙන්න මෙතන මවුල කියලා තියෙද්දි මේ පැත්තේ මවුල ඍණ එක කියලා තිබ්බොත් තමයි අපිලා මේක ලස්සනට එන්නේ. ඒ හින්දා යාට ඒකකයක් තියෙනවා. මවුලයට තමයි ඒකකේ. අවශ්‍ය නම් තියාගන්න නැත්නම් අයින් කරලා දාන්න. හරි. එහෙනම් මෙන්න මේ හිස්තැනේවා ලියා ගන්න ඕනේ මොකක්ද? හිස්තැනේ ලියා ගන්න මෙහෙම. ඒකක 12කට දුසිම කිව්වා ඒකක 12කට දුසිම කියන්නා සේම මේ හිස්තැනේ ලියා ගන්න ඕනේ ඒක. ඒකක 12 ඔයා මේක වීඩියෝ එක ස්කිප් කරලා ලියන්න. හරි. වීඩියෝ එක පවුස්. ඒකක 12කට දුසිම කිව්වා සේම. ඒකක 2කට යුගලය කිව්වා සේම. ඒකක 6කට ඕවරය කිව්වා සේම. ඒකක 6.02 වැඩි කිරීම 1023කට මවුලයයි කියනු ලැබේ. මවුලයයි කියනු ලැබේ. මෙන්න මෙම 6.02 වැඩි කිරීම 1023 ඇවගාඩ්‍රෝ අංකය නැත්නම් ඇවගාඩ්‍රෝ නියතය ලෙස හඳුන්වනු ලැබේ. හරි.
ඇවගාඩ්‍රෝ නියතය ලෙස හඳුන්වනු ලැබේ. ඒක ඔය ඉස්සෙල්ලා ලියා ගන්න. හරි ෂේප් නේ එතකොට ඒ කියන කතාව තේරෙනවා. යටින් ඔය ගුල ඕවර කතාවක් කියලා තියෙනවා. ඊගොඩ මේ ඇවගාඩ්‍රෝ නියතයට සංකේතයක් දීලා හරි ඊගොඩ එක අපි බලමු ඇවගාඩ්‍රෝ නියතය අස්සෙන් කොහොමද ඔයා මවුල ගාන ගත්තේ? මෙන්න මේ සමීකරණය තමයි මේ තියෙන්නේ අර. හරි. මවුල ගාන ගත්තේ කොහොමද? ඔයා බැලුවා තියෙන පරමාණු ගාන ඇවගාඩ්‍රෝ අංකයට කියන්නේ L කියලා. ඒකෙන් බෙදුවාම මවුල ගාන එනවා. මේවා සංකේත. හරි. සාමාන්‍ය සිම්පල් එකෙන් දාන්නේ මවුල ගාන. මේ තියෙන පරමාණු නැත්නම් අණු ගාන. මේකෙන් බෙදුනම ඇවගාඩ්‍රෝ අංකය. ඇවගාඩ්‍රෝ අංකයෙන් බෙදුවට පස්සේ ආට මවුල ගාන හොයාගන්න පුළුවන්. පරමාණු ගාන හොයාගන්න ඕන නම් පාඩ මේ n ඔක්ත කරන්න තියෙනවා. n සමානයි සිම්පල් n ඔක්තාවක්. හරි මේ ඔක්කොම පාඩම් කරන්න ඕනේ මේක විතර පාඩම් කරගත්තාම ඇති. හරි. මොනවයි එතන තියෙන කතාව. ෂේප්. හරි. ඒක යටින් මේ තියෙන හිතනේ ලියා ගන්නද? මොකද ලියා ගන්න? කිසියම් පරමාණු ඇලහිර අණු ගණන. කිසියම් පරමාණු නැත්නම් ඇලහිර අණු ගණන. කිසියම් පරමාණු හෝ අණු ගණන. ඇවගාඩ්‍රෝ අංකයෙන් බෙදීම මගින් එම පරමාණුවේ හෝ අණු වල මවුල ප්‍රමාණය සොයාගත හැකියි. එච්චරයි. හරි ලොකු හිතන තිබ්බට එච්චරයි ලියා ගන්න තියෙන්නේ. එහෙනම් ඔන්න මවුලේ කියන කතන්දරේ හරි. පාඩම පාර්ට් දෙකකට මම කරන්නේ. ෆස්ට් පාර්ට් එක ඉවරයි. මේක තියෙන ගණන් ටික ඔක්කොම හදාන්න. ඊගාවට අපි සෙකන්ඩ් පාර්ට් එකකින් හම්බෙමු. හැමෝටම good luck.